සුබ දවසක් ඔබ සිද්ධ නාට මම ධම්මික සේනාරත්න මයි කවුන්සලර් YouTube channel එක වෙනුවෙන් මම හිතන්නේ පසුගිය අ, දවස් කිහිපය මම හිතන්නේ කොටස් හොඳ බල ආයෝජකයන්ට වඩා හිතකර වාතාවරණයක් නිර්මාණය වුණා විශේෂයෙන්ම මම කලින් වීඩියෝ එකේ සඳහන් කළ පරිදි මම ප්‍රෙඩික්ට් කරා සාමාන්‍යයෙන් සමස්ත කොටස් මේ දශකයේ 10500 සීමාව දක්වා යම් ගමන් කිරීමේ හැකියාව පවතිනවා කියන කාරණේ මම පසුගිය වීඩියෝ එකේදී ඔබට ඉදිරිපත් කරා. විශේෂයෙන්ම අද අපි කතා කරමු වර්තමාන රටේ ආර්ථිකයේ පවතින ආර්ථිකයේ පවතින සමහර නිර්ණායක නැත්නම් ආර්ථිකයේ පවතින සමහර ඉන්ඩිකේටර්ස් වල මොනවද වෙනස්කම් වෙලා තියෙන්නේ විශේෂයෙන්ම ගත්තොත් එimhe අපි භාණ්ඩාගාර පිළිපත් පොලි අනුපාතිකයේ සැලකිලි වෙනසක් සිදු වුණේ නැහැ විශේෂයෙන්ම මාස 6 කල් පිටින භාණ්ඩාගාර පිළිපත් වල සුළු වැඩිවීමක් වුණා නමුත් සමස්ත භාණ්ඩාගාර පිළිපත් වෙන්දේසි රේට්ස් විශාල වශයෙන් වෙනස් වීමට මේක හේතු සාධක වුණේ නැහැ මේ සතියේ ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම කතා කරන වැදගත්ම කාරණේ තමයි IMF අපිට ලැබෙන විස්තීර්ණ ණය පහසුකම් යටතේ හතරවෙනි සමාලෝචනය අපිට ඇප්‍රූව් වෙලා තියෙනවා. ඒ අනුව ඩොලර් මිලියන 300 ගණක් අපිට ඉදිරි කාලේ ලැබෙන නියමිතයි. මෙන්න මේ වගේ හිතකර තත්ත්වයන් තමයි අපිට දක්න ලැබෙන්නේ විශේෂයෙන්ම අපි දන්නවා ගෝලීය වාතාවරණය දිහා බැලුවොත් එහෙම ඊශ්‍රායල් ඉරාන් යුද්ධ තත්ත්වය සමනය වෙලා තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ගාසා තීරය සම්බන්ධව යම් එකඟතාවයක එළඹීමට නියමිතයි. මේ ආකාරයෙන් ග්ලෝබල් ගතොත් එimhe ලෝකයේ සාමකාමී වාතාවරණයක් නිර්මාණය වෙන වටපිටාවක් තුළ ඒ වගේම තමයි ට්‍රම්ප්ගේ ටැරිෆ් නැත්නම් තීරුබදු සම්බන්ධ යම් සමාලෝචන කීපයක් ඉදිරි සතිය තුළදී අපිට ලැබෙන නියමිතයි විශේෂයෙන්ම බොහොමයක් රටවල් සමග එකඟ වූ පරිදි ඇමරිකාව සමග සාකච්ඡා කරලා තිබ්බා. ඒ එකඟතාවය මත නව තීරුබදු කොහොමද දෙන්නේ කියන කාරණා සම්බන්ධයෙන් අපිට ලබන සතියේදී තොරතුරු දැනගන්නට ලැබේ. ඉතින් අපි කතා කරමු අද විස්තරාත්මකව කොහොමද රටේ ආර්ථිකයේ පවතින වර්තමාන තත්ත්වය කොහොමද? ඒ වගේම තමයි කොටස් වෙනද බලි වර්තමාන හැසිරීම සම්බන්ධයෙන් අපි කතා කරමු. right. ඔබට පේනවා ඇති අපේ ජංගම ගිණුම ගත්තොත් එහෙම රජයේ ජංගම ගිණුම ගත්තොත් එහෙම කරන්ට් account balance එක ගත්තොත් එහෙම ඔබ මේ දකින්නේ අඛණ්ඩව මාස කිහිපයක් අපි ගත්තොත් එහෙම ශ්‍රී ලංකා current account surplus US dollar 1.3 billion up to May 2025. එතකොට අඛණ්ඩව මාස 5ක් 1 2 3 4 මාස 5ක් අඛණ්ඩව අපිට ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කිරීමට සමත් වෙලා තියෙනවා. මේක සුවිශේෂී තත්ත්වයක් බවට පත් වෙනවා. විශේෂයෙන් අපි දන්නවා අපිට රෙමිටන්ස් ඉන්කම් ලැබෙනවා සංචාරක පිරීම මේ ආකාරයේ එක්ස්පෝර්ට් ඉන්කම් මේ සියල්ල දිහා බලද්දී අපිට සාමාන්‍ය අපේ ජංගම ගිණුමේ සර්ප්ලස් එකක් වාර්තා වෙනවා කියන අඛණ්ඩව මාස 5ක් මේක සුවිශේෂී තත්ත්වයක් බවට පත් වෙනවා. ඉතින් මේකත් පොසිටිව් දෙයක් අපි ගත්තොත් එහෙම ජංගම ගිණුමේ මේ වගේ අතිරික්තයක් නිර්මාණය වීමක් රටේ ආර්ථිකයට හිතකර තත්ත්වයක් වශයෙන් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේ තමයි මම කලින් කතා කරා වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තර ණය පහසුකම යටතේ හතරවෙනි සමාලෝචනය සම්බන්ධයෙන් ඇප්‍රූවල් එක අපිට හම්බෙලා තිනවා. ඒ ඇප්‍රූවල් එකෙන් පස්සේ අපිට සාමාන්‍ය US ඩොලර් මිලියන 344ක වගේ ආසන්න ප්‍රමාණයක් ලංකාවට ලැබීම නියමිතයි. මේක අපේ සංචිත වැඩිවීමට රටේ නිවැරදි ආර්ථික දිශානතියකට රට ගමන් කරනවා කියන එක සම්බන්ධයෙන් යම්කිසි සහතිකයක් වශයෙන් අපිට IMF මූල්‍ය අරමුදලේ සම්බන්ධයෙන් අපි විස්තීර්ණය වැඩසටහන යටතේ ලංකාව අනුගත වෙලා නා කියන්නේ යම්සි මූල්‍ය විනයක් සහිතව යම්සි ප්ලෑන් එකක් සහිතව රටේ ආර්ථික ගමන් කරනවා කියන කාරණය තමයි මේ දුන් නිර්මාණය අපිට නිගමනය කළ හැකි වන්නේ. විශේෂයෙන්ම US ඩොලර් මිලියන 344ක් ලැබෙන අපේ රිසර්ව් සංචිතය නැත්නම් අපි 6.3 බිලියන වගේ පවතින අපේ ඩොලර් සංචිතය බිලියන් 6.3 බිලියන ඩොලර් සංචිතය අදුර වැඩි වීමටත් මේක ශක්තියක් වෙන එක වගේ තමයි මේක විදේශ ආයෝජකයන් නැත්නම් foreign investors ලාගේ confidence එක රට සම්බන්ධයෙන් වැඩි වීමටත් මේක ප්‍රබල හේතු සාධකයක් වෙනවා. මේ කාරණේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හතරවෙනි සමාලෝචනය අපිට ඇප්‍රූව් වීම සම්බන්ධයෙන් අපිට අතන සතුටු විදි කාරණයක්. මොකද රට තිබ්බ තත්ත්වය අනුව බලුවොත් එහෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධ වෙලා අපි බජට් එක රාජ්‍ය වේතන් සම්බන්ධයෙන් මේ ගත්ත ප්‍රතිපත්තීම තීරණ නිසා තමයි විශේෂයෙන්ම රට මෙවැනි ආර්ථික ප්‍රගතියක් කරා ක්‍රමානුකූලව ළඟා වීමක් අපිට දක්න ලැබෙන්නේ. මේ තත්ත්වය අඛණ්ඩ වර්ධනය වෙයි. මම හිතනවා අපේ රිසර්ව් සෙන්ටර් අපේ ගවර්න්මන්ට් ප්ලෑන් එකක් තියෙන සාමාන්‍ය 2028 වසර වෙදි ඩොලර් බිලියන 12න් එහා වගේ ප්‍රමාණයක රිසෝර්ස් වර්ධනයක් කර ගැනීම මේ නිසා විශේෂයෙන් අපි දන්නා පහුගිය කාලයේදී වාහන ආනයන සම්බන්ධයෙන් පැවති සීමා ලිහිල් කරා. ඒ ලිහිල් කිරීම සමග තමයි මෙවැනි තත්ත්වයක් නිර්මාණය වුනේ. විශේෂයෙන් අපි දන්නවා මහබැංකුව සඳහන් කරන පරිදි සාමාන්‍ය
වාර්ෂිකව 1.2 බිලියන් ඩොලර්ස් වගේ ප්‍රමාණයක් මොනත් වෙහිකල් ඉම්පෝර්ට් කිරීම සඳහා allow කරන්න. ඒ කියන්නේ අපේ ඩොලර් සංචිතයට විශාල බලපෑමක් නොවන මට්ටමේ අපේ වාහන ආනයන සඳහා වුණත් 1.2 බිලියන් වාර්ෂිකව වෙන් කිරීමේ හැකියාවක් අපේ ආර්ථික තියනවා කියන කාරණය තමයි මහ බැංකුව තොරතුරු වාර්තා අනුව අපිට සනාථ වන්නේ. ඉතින් රටේ ආර්ථික යහපත් මට්ටමට පරිවර්තන වීම පවතින කියන කාරණා අපිට වැදගත් වෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා රටක් සංවර්ධන වීමේදී අපි ගත්තොත් මේ ඉදිකිරීම ආශය නැත්නම් කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි පවතින දායකත්වය ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කරන ලබනවා. විශේෂයෙන්ම ජූලි 1 වෙනි දින නිකුත් කරන වූ අපි ගත්තොත් එම purchasing manage index for construction industry ගත්තොත් එම purchasing manage index එකේ අඛණ්ඩ වැඩිවීමක් දක්නට ලැබෙනවා. එකක 59.7ක අගය තියෙන මේක සුවිශේෂී අගයක්. ඒ කියන්නේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි තියෙන අඛණ්ඩ වැඩිවීමට ඕඩර් ප්‍රමාණය වැඩි වීම ඒ වගේ තමයි නව ඇනවුම් මේ සියලු කාරණාත් එක්ක බලද්දී කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි නැත්නම් පර්චේසින් මැනේජ් ඉන්ඩෙක්ස් වල වැඩිවීමක් පවතිනවා. ඔබ මේ දකින්නේ යගේ 59.7ක්. ඒ නිසා අපිට කතා කරතු කාරණාවක් තියෙන විශේෂයෙන්ම කොටස් හොඳට සම්බන්ධයෙන් ගත්තා ලේස්කෝ සමාගම වශයෙන් ගත්තොත් එimhe ඇක්සස් ඉන්ජිනියරින් සමාගම ටෝකියෝ සිමෙන්ති ACL කේබල් වගේ සමාගම් තියෙනවා. ටයිල් වෝල්ට් රොයිස් මේ කන්ස්ට්‍රක්ෂන් වලට සම්බන්ධ ජැට් හෝල්ඩින් වගේ මේවයි කන්ස්ට්‍රක්ෂන් වලට සම්බන්ධ කම්පැනි. මේ සම්බන්ධ කම්පැනි වල අනාගතයේ වඩා හිතකර වීම මොකද විශේෂයෙන් ගත කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රියේ පවතින ඩිමාන්ඩ් එක නිසා අදාළ භාණ්ඩ ආශිර්වාද විකරණ මේ සම්බන්ධ ආයතන වල බිස්නස් ව්‍යාපාරික ටර්නෝවර් වැඩි වෙන්න පුළුවන්. මේක සුවිශේෂී තත්ත්වයක් බවට පත් නිසා විශේෂයෙන්ම රටේ අපි ආර්ථික දිහා බැලුවොත් බැංකු හා මූල්‍ය සමාගම් ක්‍රියාකාරීත්වය සැලකිතු වර්ධනයක් දක්න ලැබුණා. බැංකු හා මූල්‍ය සමාගම් අධික ලාභදායී තත්ත්වයන් අපිට පසුගිය කාලේ දක්න ලැබුණා. ඒ වගේම තමයි අපි මධ්‍ය වේගී මාර්ගයේ වගේ මේ අලුතෙන් පටන් ගන්න නැත්නම් නතර වෙලා තිබ්බ මේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රියේ පවතින ප්‍රොජෙක්ට්ස් පටන් ගැනීමත් එක්ක මේ සම්බන්ධ කම්පැනි වල ලාභදායීත්වයේ ඉදිරි කාලෙදී වර්ධනය වීමට මේක ප්‍රබල පිටුවහලක් බවට පත් වෙන නිසා අවධානයෙන් අපිට ඉන්න පුළුවන් කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි සම්බන්ධ කම්පැනි සම්බන්ධයෙන් කොටස් හොඳ පොලේ ලේසුක සමාගම් මම හිත ආකාරයෙන් සඳහන් කරපු සමාගම්. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම අපි ඒෂියන් කන්ට්‍රීස් වලින් ගත්තොත් එහෙම ලංකාවේ සාමාන්‍යයෙන් ගත්තොත් ඒක පුද්ගල ආදායම ගත්තොත් අපි ඩොලර්ස් වලින් ගත්තොත් ඩොලර්ස් 4516ක් වගේ තමයි ඒක පුද්ගල ආදායමක් තියෙන්නේ. මෝලිස් වල ජනගහනය ඉතා අඩුයි ලක්ෂ 3මාට වගේ ආසන්න ප්‍රමාණයක් මෝලිස් සම්පූර්ණ ජනගහනය ඉන්නේ. දෙහි ඒක පුද්ගල ආදායම 10559ක් ඩොලර්ස් වලින් පෙන්නනවා. නමුත් GDP per capita අපේ ඉන්කම් එක තියෙන්නේ ඩොලර් 4516ක්. ඒෂියන් කන්ට්‍රීස් වලින් සවුත් ඒෂියන් කන්ට්‍රීස් වලින් අපි තමයි නම්බර් 2 ඉන්නේ. එතකොට භූතානයේ 4230යි ඉන්දියාවේ 2713යි අපි ඒක පුද්ගල ආදායම ඩොලර්ස් ටර්ම්ස් වලින්. අනිත් එක අපි ගත්තොත් එහෙම තව පිග එකක් අපිට එනවා මේ ගවර්න්මන්ට් රිවෙන්යු කියන්නේ GDP දාදේශ නිෂ්පාදනයත් එක්ක බලුවොත් එහෙම ග්‍රොස් ඩොමෙස්ටික් ප්‍රොඩක්ෂන් එකත් එක්ක පර්සන්ටේජ් එකක් වශයෙන් බලුවොත් එහෙම රාජ්‍ය ආදායම් ප්‍රමාණය අපි ඉන්නේ පස්වෙනි ස්ථානයේ අතරම 13.5යි අපි තියෙන්නේ අඩු මට්ටමක් ඉන්දියාවේ මේක 20.9ක් බවට පත් වෙනවා. ඉතින් මේ කාරණේත් ඉතා වැදගත් මම හිතන්නේ රජයේ ආදායම වැඩි කර ගැනීමේ දැඩි වුණාවක් රජයට පවතිනවා. මේ ඉදිරි කාලයේදී අපි දන්නවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉන්කම් ටාගට්ස් ඇචීව් කරමින් යනවා. ඒ නිසා මේ ඉදිරි කාලයේදී මේ ටාගට්ස් ඇචීව් වෙයි. කස්ටම් එකේ මගේ පෞද්ගලික අවුරුද්ද ට්‍රිලියනට වඩා වැඩි ආදායමක් කස්ටම් එකෙන් ලැබුණා. මේ වගේ සුවිශේෂී තත්ත්වයන් අපිට රටේ ආර්ථික සම්බන්ධයෙන් කතා කිරීමේදී අපිට දක්නට ලැබෙනවා. ඒ වගේ තමයි භාණ්ඩාගාර විල්පත් වෙන්දේසිය අද පැවති මාස 3කින් කල්පින භාණ්ඩාගාර විල්පත් වෙන්දේසිය අපි ගත්තොත් එහෙම 3 month maturity period එකේ තියෙන රේට් එක තමයි interest rate rate 7.5යි. මාස 6න් කල්පින භාණ්ඩාගාර විල්පත් වල පොලි අනුපාතය 7.78ක් වඩපත් වෙනවා. ඒ වගේ තමයි මාස 12න් තව වසරකින් කල්පින භාණ්ඩාගාර විල්පත් වල පොලි අනුපාතය 7.94යි. නිසා අඩු භාණ්ඩාගාර විල්පත් පොලි අනුපාතයක් තියෙන රටේ බැංකු පද්ධතිය පදින ෆික්ස් ඩිපොසිට් සේවිං රේට්ස් අඩු මට්ටමක පවතින්නේ. මේ නිසා විශේෂයෙන්ම ස්ථාවර ආදායම් සහිත මේ ෆික්ස් ඩිපොසිට් වැනි ආදායම් මාර්ගවල ඉන්වෙස්ට් කළා තියෙන ආයෝජකයන්ගේ මුදල් තවදුරටත් කොටස් බල වැනි ආයෝජන කරා ගමන් කරනු ඇතයි කියලා විශ්වාසයක් අපිට තියෙනවා. එතකොට අනිත් පැත්තේ කාරණයක් තමයි කතා කරලා කරා තමයි සංචාරක විශේෂය ගත්තොත් තියෙන සංචාරක ව්‍යාපාරය ගත්තොත් තියෙන අපි දන්නවා ඔබට මේ පේන chart එකේ 2018 වර්ෂයේ තමයි ලංකාවේ සංචාරක ඉතිහාසයේ වැඩිම සංචාරකයන් පැමිණි 2.3 මිලියන් ඇවිල්ලා තිනවා. 2024 වර්ෂයේදී සංචාරකයන් 2 මිලියන් 53,000 වගේ ඇවිල්ලා තිනවා. මේ 2025 වර්ෂයේ මේ වෙද්දී සංචාරකයන් 1.2 මිලියන් ආසන්න වශයෙන් 1.168 වගේ මට්ටමකට නැත්නම් 1 මිලියන් 180
68,000 වගේ ප්‍රමාණයක වෙයි. ඒ කියන්නේ අපි 1. ආසන්න 1.2 මිලියන් වගේ ආසන්න සංචාරක ප්‍රමාණයක් පැමිණෙනවා මේ වර්ෂයේ මේ වෙද්දී. තව ඉදිරි කාලයේදී තව මාස 6ක් අපිට තියෙන ජූන් මාසයට පමණ. ඉතින් මම හිතනවා සැලකිතු වාදනයක් මම හිතනවා මේ වෙද්දී මම හිතන්නේ 2025 වර්ෂයේ සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළම අගය වාර්තා කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ නිසා සංචාරක ශේෂ්ඨ පැත්තෙන් ගත්තත් හොටෙල් සමාගම් වල ලාභදායීත්ව ක්‍රමානුකූලව දැන් අලාභ ලැබපු හොටෙල් සමාගම් දැන් ක්‍රමානුකූලව ලාභ ලබනවා. ලාභාංශ ක්‍රමානුකූලව දෙන්න පටන් ගන්න තියෙනවා. ඩිස්ට්‍රිබියුට් කරන්න පටන් ගන්න තියෙනවා. මේ නිසා ඉදිරි කාලෙදී හොටෙල් සමාගම් වලත් මිල වෙනස් වීමක් කොටස් තුනකදී දක්න ලැබෙයි කියලා විශ්වාස කරනවා. අපි බලමු ඊට පස්සේ අපිට වර්තමානයේ කොටස් හොඳ සම්බන්ධයෙන් අපි විශ්ලේෂණයක් කරලා බලමු. ඔව් සමස්ත කොටස් නිලධාරිසේ අද ගත්තොත් එහෙම ඉහළ මගයක් වාර්තා කරනවා. දැනට ලංකාවේ පවතින කොටස් හොඳ පෙළේ තියෙන ඉහළ මගය තමයි අද වාර්තා කරන්නේ. දැන් all time high. හැමදාම මේ විදිහට අප් වුණොත් එහෙම all time high එකක් තමයි රෙකෝඩ් කරන්නේ. අද කොටස් හොඳ පෙළේ සමස්ත කොටස් නිලධාරිසේකේ වාර්තා වුණේ 1,11,141.79ක්. ඒක 145කින් අප් වුණා. S&P SL20 ඉන්ඩෙක්ස් එක 5362 119කින් අප් වුණා. සමස්ත පිරිවැටුම 7.8 බිලියන්. දැවන්තාගේ 7.8 බිලියන් ටර්නෝවර් එකක් අද කොටස් හොඳපලේ වාර්තා කරලා තිනවා. මේක සුවිශේෂීයගයක්. මෑත කාලේ පහුගිය දවස් කිහිපය තුළදී විශේෂයෙන්ම කොටස් හොඳපලේ ක්‍රියාකාරීත්වය ඉතා ඉහළ අගයක පැවතියා. මම කලින් සඳහන් කළ ආකාරයට මම කිව්වා ඕල්සා ඉන්ඩෙක්ස් එක 10500 වගේ මට්ටමකට යෑමේ හැකියාව පවතිනවා කියන කාරණේ පහුගිය වීඩියෝෙන් කතා කරේ. එතකොට සාමාන්‍ය 18000 සීමාවත් පහු කරලා තිබෙන්නේ නැහැ. ඔබට මේ කතා කරලා දැන් අපි මේ සීනේ 18141 සීමාවෙම තියෙන ඕල්සා ඉන්ඩෙක්ස් එක. 18141 සීමාව මම ප්‍රෙඩික්ට් කරනවා සාමාන්‍යයෙන් මේ සීමාව ගත්තොත් එහෙම 14500 වගේ සීමාවකට මාකට් එක ගමන් කරයි කියලා. අපි බලමු මේකේ RSI කොහොමද කියලා. මාකට් RSI එක අපි ආදේශ කළ බලුවොත් එහෙම ඔබට මේ පේනවා ඇති. මාකට් RSI එක දිහා බලුවොත් එහෙම මාකට් RSI තියෙන්නේ 70.43යි. එතකොට සාමාන්‍ය දැන් ඇට්‍රැක්ටිව් මට්ටමකට මාකට් ඇවිල්ලා තිනවා. 70 මුඩ කියන සාමාන්‍ය අපි ඔය වෝට් කුවට මේක ඇට්‍රැක්ටිව් මට්ටමකට ඇවිල්ලා තිනවා. ගිය සැරේ මෙතන මාකට් එකේදී RSI එක 80 yes 85 සීමාවට පහු කරාට පස්සේ තමයි මේක බිඳ වැටීමක් මාකට් දක්න ලැබුණේ. විශේෂයෙන් එහෙම ප්‍රෙඩික්ට් කරොත් එම් ඊට කලිමුත් 85 සීමාවට පැමිණිලා තියෙන මාකට් එක RSI එක. එතකොට අපි ප්‍රෙඩික්ට් කරොත් මේ යන ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වුණොත් එම් මාකට් RSI 85ට යනවා කියන්නේ කොහොමද 18500 උඩ 18600 18700 වගේ මට්ටමකට මාකට් එක යන්න පුළුවන්. කොහොමත් මේ අපි දකින්නේ පහුගිය කාලෙදී මාකට් RSI එක 85 87 සීමාව ඇතුළත තමයි මාකට් එකේ ඩික්ලයින් එක ආපහු ස්ටාර්ට් කරලා තියෙන නිසා මම හිතනවා මේ 70 සීමාවට ලං වෙලා තියෙනවා. තවදුරටත් මාකට් එක ඉහළ යෑමේ හැකියාව පවතිනවා කියන එකයි මගේ පෞද්ගලික මතය වන්නේ. ඉතින් අපිට මේ ආකාරයට මාකට් එක සරල වශයෙන් විග්‍රහ කරන්න පුළුවන්. විශේෂයෙන්ම අවධානය කළ යුතු ශ්‍රේෂ්ඨ තියෙනවා. විශේෂයෙන්ම බැංකු හා මූල්‍ය සමාගම් සම්බන්ධයෙන් දැඩි ආකර්ෂණයක් ආයෝජකයන්ගේ පවතිනවා. ඒ වගේම තමයි බැංකු හා මූල්‍ය සමාගම් වල ආකර්ෂණයක් තියෙනවා. ඒ වගේම තමයි කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි සම්බන්ධ කම්පැනි වල සැලකිය යුතු ආකර්ෂණයක් අපිට දක්න ලැබෙන විශේෂයෙන්ම ඇක්සස් එන්ජිනියරින් සමාගම් වගේ සමාගම් ගත්තත් සැලකිය යුතු මට්ටමක ප්‍රයිස් වැඩිවීමක් දක්න ලැබුණා. ඒ නිසා කන්ස්ට්‍රක්ෂන් සම්බන්ධ කම්පැනි ගත්තොත් එimhe ඇක්සස් එන්ජිනියරින් ACL කේබල් ජෙට් හෝල්ඩින් වගේ කම්පැනිස් ටෝකියෝ සිමෙන්ට් වගේ කම්පැනි තියෙනවා. ටයිල් වලට රොයල් සර්මික් වගේ කම්පැනිස් තියෙනවා. මේ වලත් ඉදිරි කාලයේදී මිල වැඩිවීමේ හැකියාවක් දක්නට ලැබෙයි. මොකද කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රිය ලොකු ඩෙවලොප්මන්ට් එකක් අපිට දක්නට පුළුවන් අනාගතේ. සංචාරක ක්ෂේත්‍ර සම්බන්ධ කම්පැනිස් තියෙන හොටෙල් සමාගම් මේ වලත් මිල වැඩිවීමක් දක්නට ලැබෙයි. නිසා ඔබට පුළුවන් සාමාන්‍යයෙන් chart එකක් දාලා බලන්න RSI වගේ බලන්න. ඒ වගේම net asset values බලලා සමාගම් වල මිලදී ගන්න පුළුවන්. ඒ වගේ තාම under value සමාගම් මාකට් එකේ ඕන තරම් තියෙනවා. net asset වල අඩු වගේක් තියෙන සමාගම්. ඒ නිසා මෙවැනි සමාගම් තෝරා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. ඉතින් තවත් මෙවැනි වටිනා වීඩියෝ එකකින් ඔබ හමු වුණතුරු ඔබට සමුදෙනවා ධම්මික සෙනරත්න මයි කවුන්සලර් YouTube channel එක වෙනුවෙන්. ඔබට බොහොම ස්තුතියි. සුබ දවසක්.